අයිබෝන් ළමයි SN Beauty YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි මේ shampoo එක හදන්නේ කොහොමද, මිස් ඒවට මොනවද දාන්නේ ingredients කියලා. ඉතින් මම ඒ process එක shampoo හදන process එක අද වීඩියෝ එකක් විදියට ඔයාලට දානවා. ඉතින් මේ ඔයාලට වීඩියෝ එකේ පේන්නේ shampoo එකක්. ඉතින් ඒකට අපිට කැමති colors දාගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි shampoo හදන්න shampoo face wash මේ වගේ දේවල් හදන්න අපි පාවිච්චි කරන විශේෂ ingredient කිහිපයක් තියෙනවා. ඉතින් ඔයාලා අහලා ඇති කඩවල වල අපිට sulfate free, paraben නැති ඒවා ඔන්න ඔය වගේ ගොඩක් ඒවා තියෙනවා. ඇත්තටම ඒවා ටිකක් high chemical. නමුත් sulfate කියන එක පොඩි ප්‍රමාණයක් හරි තියෙන්න ඕනේ. එතකොට තමයි ලස්සනට පෙනෙන්නේ. ඉතින් මම මේ වතුර එක අපේ DI water එකට channel එක බලන ගොඩක් කට්ටිය දන්නවා ඇති DI water එක මගේ. I think DI water එකට SLES කියන thickening agent එක මම දාලා තියෙනවා. ඔයාලට කඩේ SLS එතකොට SCI මෙන්න මේ වගේ thickening agents ගන්න පුළුවන්. මේක විශේෂයෙන්ම අපි වතුර එකට දාලා දිය කරගන්න ඕනේ first step එක විදිහට. ඊට පස්සේ මේවා සම්පූර්ණයෙන්ම අපි හිමීට දිය කරගන්න ඕනේ. ඉතින් homemade කරන කෙනෙක් නම් මේක අතින් තමයි කරගන්න වෙන්නේ. අපි සාමාන්‍ය factories වල වගේ කරනවා නම් මේවා කරන්න වෙනම machines තියෙනවා. අපි මේවා දිය කරලා ගන්න. ඉතින් අතින් කරනකොට හිමීට ඔක කරන්න ඕනේ. ඊට පස්සේ මේකට අපි betaine කියන ingredient එක එකතු කරනවා. මෙයා තව පොඩ්ඩක් අපේ shampoo එක හොඳට thick කරලා දෙනවා. ඒ වගේම පෙනෙන්න මේ betaine කියන ingredient එක අපිට ගොඩාක් උදව් කරනවා. ඉතින් අපි ඒකත් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ තියෙනවා ඔයාලට හිමීට මේක කලවම් කරලා අවශ්‍ය ප්‍රමාණයට preservative අපි product එකකට preservative දාන්නේ කල් තියාගන්න. ඒ preservative දාලා අපි ලස්සනට කලවම් කරලා දැන් shampoo එකක් හදන්න විශේෂම හේතුව අපේ කොණ්ඩේ තියෙන හිස්සොරි නැත්තම් අපේ හිසකේ strong කරගන්න, මේ හිසකෙස් වල තියෙන කුණු දූවිලි අයින් කරගන්න. ඉතින් ඒකට අදාළ extract, vitamins, එතකොට protein මේ වගේ ඕනම එකක් ඔයාලට shampoo එකට දාගන්න පුළුවන්. ඔයාලා හදන අදාළ shampoo එක අනුව. ඉතින් ඔයාලට පේනවා ඇති ingredients ටික දැම්මම චුට්ට මේක thick වෙවි එනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට colors එකතු කරගන්න. මම නම් එකතු කරන්නේ ගොඩාක් වෙලාට cosmetic වලට මගේ food colors. ඉතින් ඔයාලට කැමති colors එකතු කරගන්න පුළුවන්. color එකතු කරන එක හරිම ආසාවෙන් කරන දෙයක්. මොකද එක පාටවල් එකතු කරලා ඒක කලවම් වෙද්දී හරිම ලස්සනයි. ඔයාලට screen එකේ උනත් ඒක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති food color එකක් මේ shampoo එකට එකතු කරගන්න පුළුවන්. මේකේ මම ප්‍රමාණවල් සඳහන් කරලා නැහැ. මොකද මේක ඔයාලා අනිවාර්යයෙන්ම ක්‍රමානුකූලව ඉගෙන ගන්න ඕනේ. ඔයාලා ප්‍රමාණවල් දාන විදි, මේ ingredients handle කරන විදිහ, මේකට ඔයාලට අදාළ result එක ගන්න ඒ විශේෂ extracts නැත්නම් ඒ vitamins දාන විදිහ ඔයාලා ඉගෙනගෙන තමයි මේක ව්‍යාපාරයක් විදියට නැත්නම් Tamanට උනත් කරන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් අපේ courses වලට join වෙලා ඉගෙන ගන්න. අපේ hair care course එක තියෙනවා. ඉතින් ඒකට join වෙලා ඔයාලට මේ හැමදේම හරියට ප්‍රමාණවත් විදියට දාන එක විතරක් නෙවෙයි ඔයාලා මේ ගන්න ingredients හැම දෙයක්ම store කරලා තියන්න ඕනේ පරිස්සමෙන්. එතකොට විතරයි ඔයාලට මේවා පාවිච්චි කරන්න පුළුවන්. මේ හදන product එකෙන් හරියටම result එක ගන්න පුළුවන්. ඉතින් shampoo එක සාමාන්‍යයෙන් හදපු ගමන් අපිට පාවිච්චි කරන්න බෑ. මේක පැය 48ක් අපි තියන්න ඕනේ ingredients එකට එක react කරලා අපිට හරියටම shampoo එක clear වෙලා එන්න, dissolve වෙලා එන්න. ඊට පස්සේ තමයි අපිට මේක හිසකෙස් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා කඩේ ගන්න high chemicals වගේ නෙමේ. ඔයාලට paraben කියන high chemicals නැතුව ආයුර්වේද විදියට මෙන්න මෙහෙම ඔයාලට shampoo එක හදා ගන්න පුළුවන්. නැති නිසා ගෙදර හදන්න try කරන්න එපා. මේක හරියටම ප්‍රමාණවල් දාලා ඒ වගේම ගන්න ingredients හරියට store කරලා තියලා පාවිච්චි කරත් විතරයි ඔයගලන්ට හොඳ product එකක් ගන්න පුළුවන්. ඉතින් අපේ physical classes පටන් අරන් තියෙන්නේ. physical classes වලට join වෙන්න කැමති ළමයි ඉන්නවා නම් පුළුවන් අපේ WhatsApp number එකට message එකක් දාලා අපේ physical පන්ති වලටත් එකතු වෙන්න.